මුහුදේ අනතුරටපත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදහන්ව සිටින ධීවරීන් සොයා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවන්නයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට Y12 ගුවන් යානයක් භාවිතා කරමින් අතුරුදහන් වූ ධීවරයන් සොයා ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වේ. ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයේ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇත. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ සවස පිටත්ව ගිය ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට සැක පළ කරයි. එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනිකුත් ධීවරයන් සිව් දෙනා අතුරුදහන් වී ඇතැයිද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාව පිටත් කර යවා ඇත. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළි එහි ගමන්ගත් ධීවරයන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. මෙසේ අතුරුදහන්ව ඇත්තේ ධනුෂා මැරින් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන් කළ අලුත්ගම් ප්‍රදේශයේ පදිංචිව සිටින නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර බව වාර්තා වේ.